අපේ පහුගිය ආණ්ඩුවල මම හිතන්නේ දිගින් දිගටම සෝලා දුන්න අපි වැරදි කියන්නේ ඒක ඇත්තටම අපිට වටිනවා. ඒත් ඒ සෝලා මොනිටර් කරන මෙතඩ් එක හදලා තිබ්බේ නැහැ. உங்களால் முடிந்தால் எனக்கு அந்த அழகான மனிதனை மீட்டுக் கொடுங்கள். நம் அன்புக்குரியவர்கள் அழாத நாட்டிற்காக அகன்று செல். முழு நாடுமே ஒன்றாக தேசிய செயற்பாடு. ඉතින් අපිට ඇත්තටම අද සිදු වෙලා තියෙන ආසන්න වශයෙන් 2500කට වඩා සෝලා තියෙනවා දහවල් කාලේ විශේෂයෙන්ම නිවාඩු දවස්වලට අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් සප්ලයි එකගෙන. ඉතින් පහුගිය වෙසක් දවසෙත් අපිට සිදු වුණා ෆීඩර්ස් 120ක් විතර ඕෆ් කරන්න. අපිට ඒක බලා ගන්න විදියක් නැහැ කොච්චර ප්‍රමාණයක් එනවද කියන එක. ඉතින් එහෙම වුණොත් අපිට නිකන් හරි සිස්ටම් එක කොලැප්ස් වුණොත් අපිට සම්පූර්ණ බ්ලැක් අවුට් එකට රට යනවා. ඉතින් ඒකට අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඉතින් අපි ඒකට කඩිනම් ව්‍යාපෘතියක් ගෙනල්ලා තියෙනවා ආසන්න වශයෙන් 2000කට වැඩි 2200ක වගේ ප්‍රමාණයක් කස්ටමර්ස්ලා ඉන්නවා විශේෂයෙන්ම මේ 100 කිලෝවොට් වලට වඩා වැඩි රූෆ්ටොප්ස් වල තියෙන අය. ඉතින් ඒගොල්ලන්ට අපි මොඩම් එකක් හයි කරන ව්‍යාපෘතිය ගෙනල්ලා තියෙනවා. ඒ වගේ හදිසි අවස්ථාවකදී අපිට රිමෝට්ලි ඒක ඔෆ් කරගන්න පුළුවන් විදිහට. එතකොට අපිට මේ ෆීඩර්ස් ඔෆ් කරලා රට පුරා තැන් තැන් වල විදුලිය විසන්ධි කිරීමේ අවශ්‍යතාවය නැති වෙනවා. ඉතින් අපි හිතනවා ඒක අපිට දෙසැම්බර් වෙනකොට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා මේ 100 කිලෝවොට් වලට වඩා වැඩියෙන් තියෙන අපේ විදුලි සූර්ය විදුලි රූෆ්ටොප් තියෙන අපේ පාරිභෝගිකයන්ට Arkamelias, you have 2 minutes now. පාරිභෝගිකයන්ට 2 more minutes to finish. පාරිභෝගිකයන්ටත් එතකොට අපි ඒ යුනිට් එක හයි කරාට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ කන්ට්‍රෝල් එක අපිට ලබා ගන්න. ඉතින් අපි හිතනවා මේක ලබන අවුරුද්දේ අපිට යන්න දෙන්නත් බැරිව ඉන්න පුළුවන් කියලා. ඒත් මේ අවස්ථාවේදී අපේ ලංකාවේ විශේෂයෙන්ම මේ දැනට රූෆ්ටොප් තියෙන පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමකුත් කරන්න තියෙනවා. එළඹෙන පොසොන් දවස එනවා. ඒ දවස් 27 ඉඳන් 29 දක්වා විශේෂයෙන් අපි දැනට සැලසුම් කරලා තියෙන්නේ 300 කිලෝවොට් වලට වඩා වැඩියෙන් රූෆ්ටොප් තියෙන අයට ඒ දවස් තුනේ තමන්ගේ සිස්ටම් එක ඕෆ් කරගන්න කියලා අපි කාරුණික ඉල්ලීමක් කරනවා. මොකද අපේ සිස්ටම් එක කොලැප්ස් නොවෙන්න. එතකොට අපිට පුළුවන් වෙනවා අපේ සිස්ටම් එක පහුගිය වෙසක් වල වෙච්ච සිද්ධිය වෙන්නේ නැති වෙන්න අපිට වැඩේ කරගෙන යන්න.